හෙලෝ ළමයි මං ආවේ බෞද්ධාන දුන්න එකේ ව්ලොග් එක අරගෙන. මේ කලින් දවසේ අපි ආවා කෑම එක හදන්න ඕන කරන බඩු ගන්න. කෑම එක හදන්න ඕන කරන දේවල් මම කෑම එක හදන ගමන් ඔයාලට කියන්නම්. ඔන්න පහවදා උදේම මම වැඩ පටන් ගත්තා. මම වැඩ පටන් ගත්ත කිව්වට අම්මා ඔක්කොම වැඩ ඉවර කරලා තිබ්බේ. මට තිබ්බේ වට්ටක් ගෙඩිය සුද්ධ කරන්න විතරයි. අද කෑම දෙන්නේ හාල් කිලෝ 8කින්. හාල් කිලෝ 8ට අපි ගත්තා වට්ටක් ගෙඩියක්. එතකොට කංකුම් මිටි 2ක්. ආයෙ ගත්තා සාලයෝ කිලෝ 1කුයි අඹරපු මස් පැකට් 3කුයි. මේ සේරම සුද්ධ කරලා කපලා තැම්බෙන්න තියලා අපි ආව කැඳකොල කපන්න. මේ හැමතැනම මේ පොඩි පොඩි රසින් තියෙන නේද? දාලා නෑ වෙනදරන් අර ඉස්සර නම් ෆීචර් දාලා මෙහාටත් එහෙම කෑගහනවා. අපි රයිස් කුකර් එකේ තමයි බත් එක හැදුවේ. ඉතින් මේ බතුයි කලින් හදාගත්තු මිශ්‍රණය එකතු කරලා හොඳට මික්ස් කරන්න තමයි දැන් තියෙන්නේ. ඔන්න අපේ බව් බිරියානි එක රෙඩි. හරි. අපි දැන් යමු බව්ව හොයාගෙන. දැන් නම් දවල් 2ක් පහු වෙලා හොඳටම බඩගින්න හිටියේ. ඒ හින්දා අපි ආවා දවල්ට කන්න. මට කලින් කියන්න බැරි වුණානේ අපි මේ බෞද්ධාන දුන්නේ මයි පළවෙනිදා. ඉතින් අපිට මේ රැළියකුත් බලන්න හම්බුණා. කෑම නම් හරි රසයි. එහෙනම් අපි ආයෙ යමු කර කර හිටපු වැඩේට. රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවෝ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් නෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ
වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ මේ හාල් කිලෝ 8න් අපි බව්ව 60කට විතර කෑම දුන්නා. බෞද්ධානයක් දෙන්න අයිඩියා එකක් තියෙන කෙනෙකුට මේක පොඩි හරි උදව්වක් වෙයි කියලා මම හිතනවා. මේ බෞද්ධාන දෙන්න උදව් කරපු හැමෝටම ගොඩාක් thank you. ගොඩාක් පිං. එහෙනම් අදට මම නවතිනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ එන්න. bye bye.